හායි කොහොමද ඉතින්? ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මාස දෙකක් විතර ගියා වීඩියෝ එකක් එන්න. මොකද මම එක දිගට වැඩට ගියා මාස දෙකක්. ඒක නිසා ටයිම් එකක් තිබුණේ නැහැ. කොහෙවත් ගියෙත් නැහැ. රෙකෝඩ් කරගන්නවත්. ඉතින් අද තමයි මම අරන් ආවේ වීඩියෝ එකක්. මුලින්ම මම වෙලාව වෙන් කරගන්නවා. මේ වෙනකොට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. මට ලයික් කරනවට කමෙන්ට්ස් කරනවට ගොඩාක් ස්තුතියි. ඉතින් ඇත්තටම ස්තුතියි. ඉතින් මම කියන්නේ මම බිස්නස් එකක් පටන් ගත්තා. වැඩි කාලයක් නැහැ, මාසයක්වත් නැහැ මේක පටන් අරන්. කැන්ඩල් ඉටිපන්දම් මම දැකලා තියෙනවා ගොඩක් දුරට පිටරට තමයි මේ වගේ ඉටිපන්දම් නිෂ්පාදනය කරන්නේ. කියන්නේ සුවඳ අපි ඒවට කියන්නේ ඉංග්‍රීසියෙන් scented candles පිටරට තමයි ගොඩක් දුරට නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ තියෙනවා. ලංකාව අපි දැකලා තියෙන ගොඩක් අර අපි බකට් වල ගහන්නේ වෙසක් කාලෙට බකට් වල ගහන ඉටිපන්දම් විතරයි දැකලා තියෙන්නේ. ඉතින් දැන් ලංකාවේ සමහර තැන්වල තියෙනවා ගොඩක් සෝෂල් මීඩියා වලවත් කිසිම නගරයකවත් දැක ගන්න නැහැ මේ වගේ දේවල්. ඉතින් මට හිතුණා මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මම පටන් ගත්තා. කියන්න මුලින්ම මගේ බිස්නස් එකේ නම තමයි Glit Wax Candles. Facebook page එකකුත් තියෙනවා. මම ඒකේ නමත් description box එකට දාන්නම්. Facebook page එකේ link එක. ඉතින් එතනින් ගිහිල්ලා page එකත් follow කරලා තියන්න ගොඩක් ස්තුතියි. එහෙම කරනවා නම් ඔයාලට. ඒ වගේම කියන්න ඕනේ මම කැන්ඩල් හදන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉගෙනගෙනත් නැහැ. මූලික දැනුමක් කොහෙත්ම නැහැ මට කැන්ඩල් හදන්න. හැබැයි මට Facebook page එකක් හම්බුණා. මම මේ ගැන සර්ච් කරේ. ඒ කියන්නේ මම කුරුණෑගල ටවුන් එකේ බැලුවා. හැමතැනම බැලුවා මේ හදන්න අමුද්‍රව්‍ය ගන්න තැන. සමා වෙන්න පොඩි සද්දයක් එනවා. හරි. බැලුවා කොහෙවත්ම මට හම්බුන්නේ නැහැ ගන්න තැනක්. ඊට පස්සේ මම Facebook එකේ සර්ච් කරා මේවා හදන්න ඉටිපන්දම් හදන්න අමුද්‍රව්‍ය ගන්න කොහොමද ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒකට මට page එකක් හම්බුණා. sorry. ඔයාලට පොඩි සද්ද එහෙ ගණන් ගන්න එපා. ඉතින් මට Facebook page එකක් හම්බුණා. මම එයාට WhatsApp message එකක් දාලා කොහොම හරි බඩු ටික ගෙන්න ගත්තා. ඒ වගේම තමයි යාළගේ තිබ්බා ස්ටාර්ටර් පැක් එකක්. ස්ටාර්ටර් පැක් එක ඒ පැක් එක ගත්තොත් එයාලා අපිට කියලා දෙනවා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මම ස්ටාර්ටර් පැක් එක ගත්තේ. ඒ වගේම තව මෝල්ඩ් 3ක් ගෙන්න ගත්තා. දැනට මේ මෝල්ඩ් 3න් තමයි හදන්නේ. ඉස්සරහට කරගෙන යන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් page එකේ මම ගත්ත page එකේ කට්ටිය මට කියලා දුන්නා මේ විදිහට කරන්න කියලා. ඒ වගේම යාලා මැසේජ් කරනවා. මැසේජ් දාලා කියනවා මෙහෙම කරන්න. ඒ වගේම අපිට අවශ්‍ය වුණොත් ඕනම ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. හැමදාටම පැය 24ම හැමදාටම එයාලට කිව්වොත් අපිට තියෙන මේ ප්‍රශ්නේ කියලා එයාලා ඒ වෙලාව අපිට විසඳුමක් ලබා දෙනවා. ඉතින් ගොඩක් හොඳයි ඒක. මම තවමත් ඒක ඉගෙන ගන්න ගමන් තමයි මේ බිස්නස් එක කරන්නේ. මම හිතනවා මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඕක තමයි මගේ බිස්නස් එක. ඊළඟට ගිහින් එන්නම්. බයි.